ඩරස් අවුරුදු ඔෆර් එක මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන්කම තියෙනවා ඩරස් එකකින් ඩිස්කවුන්ට් සහිතව ෆ්‍රී shipping යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඔෆර් එක දැන්මම ඔයාලත් ලබා ගන්න. ඔයා ඩරස් ඇප් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහතින් pop up වෙනවා මෙන්න මේ විදිහේ බැනර් එකක්. මෙන්න මේ ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මොනවද ලබා ගන්න පුළුවන් offers කියලා. මෙතනදී ඔයාලට පළමුවෙන්ම බලා ගන්න පුළුවන් flash vouchers තියෙනවා. ඉතින් මේ යටතේ ඔයාලා මේ vouchers collect කරාට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මිලදී ගන්න භාණ්ඩයේ වටිනාකම උදාහරණයක් විදිහට රුපියල් 699කට වඩා වැඩි භාණ්ඩයක් මිලදී ගද්දී ඔයාලට 108ක ඩිස්කවුන්ට් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ vouchers ඔයාලට collect කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේ අවුරුදු vouchers කියන එක යටතේ තියෙන vouchers collect කරගන්න. ඉතින් මේ vouchers collect කරගත්තට පස්සේ ඔයා අවම වශයෙන් මෙන්න මේ ලබාගත යුතු මිනිමම් ස්පෙන්ඩ් ලිමිට් එකට වඩා වැඩියෙන් මිලදී ගත්තට පස්සේ මෙන්න මේ වටිනාකම් වලින් ඔයාලා ඩිස්කවුන්ට් සහිතව භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ අයිටම් එක බැලුවොත් ඒ වවුචර්ස් ඔයා කලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පේ මූඩ් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්කවුන්ට් කියලා රුපියල් 900ක් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මේක ඔටෝමැටිකලි පෙන්වන්නේ ඔයා ඒ වවුචර්ස් කලෙක්ට් කරගෙන තිබ්බොත් විතරයි. ඊට අමතරව ඔයාලට පුළුවන්කම තියෙනවා මෙතන ප්‍රී ඩිලිවරි වවුචර්ස් කලෙක්ට් කරගන්න. ඉතින් මේ වවුචර්ස් කලෙක්ට් කරගත්තට පස්සේ ඔයාගේ ඩිලිවරි charges එක මෙන්න මේ වටිනාකම් වලට වඩා වැඩි වෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වටිනාකම් වලින් ඩිස්කවුන්ට් ලබා ගන්න. උදාහරණයක් විදිහට මේ රුපියල් 599කට වඩා වැඩි නම් රුපියල් 270ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට රුපියල් 1999ට වඩා වැඩි නම් රුපියල් 350ක ඩිස්කවුන්ට් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පෙන්නන්නේ ඩිලිවරි charges එකෙන් මෙන්න මේ වටිනාකම ඔයාලට ඩිස්කවුන්ට් එකක් විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් බැංක් ඔෆර්ස් ලබා ගන්න මෙන්න මේ විදිහට ඔයා පේ කරන කාඩ් එක අනුව. උදාහරණයක් විදිහට BOC කාඩ් එක ගත්තොත් ඔයා රුපියල් 3000කට වඩා පේ කරනවා නම් ඔයාලට 112ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම සම්පත් බැංක් එකකින් ඔයා රුපියල් 3000කට වඩා බඩු මිලදී ගන්නවා නම් 110ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගොඩාක් බැංකු වල බැංක් වවුචර්ස් ඔයාලට කලෙක්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා කාඩ් එකෙන් පේ කරන්න කලින් මේ වවුචර්ස් කලෙක්ට් කරගෙන තියාගන්න. එතකොට පේ කරන්න යනකොට ඔයාලට මේ ඩිස්කවුන්ට් එක ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒ අදාළ කාඩ් එකෙන් පේ කරනකොට. ඊට අමතරව ඔයාලට පුළුවන්කම තියෙනවා කැටගරි වවුචර්ස් කලෙක්ට් කරගන්න. ඉතින් මේ යටතේ ඔයා ෆැෂන් අයිටම්, ඉලෙක්ට්‍රික් අයිටම් වගේ කැටගරි යටතේ භාණ්ඩ මිලදී ගද්දී මෙන්න මේ ඩිස්කවුන්ට් එක ඔයාලට අමතරව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එකිනෙක කැටගරි වලට අදාළව මෙන්න මේ විදිහේ වවුචර්ස් ඔයාලට කලෙක්ට් කරගෙන තියාගන්න පුළුවන්. දැන් අපි ගිහින් බැලුවොත් මෙන්න මේ අයිටම් එක නැවත සැරයක් පේ කරන්න ඔයා අතනදී කලෙක්ට් කරාට පස්සේ වවුචර්ස් මෙන්න මේ විදිහේ ඩිස්කවුන්ට් එක ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම බලන්න පුළුවන් ඔයාලට ෆ්‍රී shipping එකත් ඇඩ් වෙලා තියෙනවා. දැන් shipping එකෙත් අර විදිහට මේ vouchers collect කරාට පස්සේ මෙතන රුපියල් 450ක් අඩු වෙලා තියෙනවා. සම්පූර්ණ delivery charges එක රුපියල් 670ක්, එකකින් 450ක් අඩු වෙලා 220යි අපි ගෙවන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ඇඩ් වෙන්නේ අර vouchers ඔයා collect කරලා තියාගත්තට පස්සේ. ඊට අමතරව කොකෝ පේමන්ට් හරහා පේමන්ට් එකක් කරනවා නම් ඔයාලට 120ක ඩිස්කවුන්ට් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේ අයිටම් එකම කොකෝ පේ හරහා ගෙවන්න ගියොත් ඔයාලට රුපියල් 1980ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා අමතරව. ඉතින් මෙතන කොකෝ පේමන්ට් හරහා කරද්දී ඔයා කරන්න ඕන රුපියල් 11550ක් වගේ මුදලක්. ඉතින් මේ හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා වාරික 7කින් ගෙවන්න මිලදී ගන්න. pay later කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. මට වාරික 3න් 4න් 6න් 7න් වගේ ඔයාලට පුළුවන් විදිහේ ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් එකක් ඔයාලට මෙතනින් සිලෙක්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා මාස 7න් නම් 1667 ගාන ඔයාලට ගෙවීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ අවුරුදු කාලේ මේ විදිහට ඩරාස් හරහා විවිධ ඔෆර්ස් යටතේ ඔයාලට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මෙයන්න ඩරාස් ඇප් එකට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවය ඩිස්කවුන්ට් සහිතව සපුරා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊවර්ට් මනි සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.